ආනන්ද සරත් කුමාර කියන්නේ ආයිබුවන්ට හරි අපූරු චරිතයක්. ඔහු වරක දේශපාලඥයෙක්. නිකන් දේශපාලඥයෙක් නෙමෙයි, රටම දන්න පෙරලිකාර චරිතයක්. ඒ වගේම ඔහු කලාකරුවෙක්, සාහිත්‍යකාමියෙක්. ඒ වගේම අනුන්ගේ විපතෙති තමන්ගේ හදවත උණු වෙන අපූර්ව චරිතයක් ආයිබුවන්. ඒ බව ඔහු ජීවත් වන නවගත්තේගම ආනමඩුවේ. එතකොට කුරුණෑගල වයම් පළාතේ මිනිස්සු දන්නවා. ආනන්ද සරත් කුමාරව මට හඳුන්වලා දෙන්නේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක ඒ වගේම කලාකරු සුදත් රෝහණ මහතා. ඔහුගේ මගේ මතකයේ හැටියට කටුඹුල ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට කටේගුරා ගිය අවස්ථාවක තමයි දර්ශන තලයකදී ආනන්දව මට හඳුන්වලා දෙන්නේ සුදත් රෝහණ. හැමදාම ප්‍රගතිශීලී පිළ නියෝජනය කළ ආනන්ද පහුගිය කාලේ පුරාවටම දේශපාලනයෙන් විනිර්මුක්ත වෙලා හිටියේ ආයිබුවන්ට. හැබැයි ඔහු ඒ කාලය ගත කළේ ආයිබුවන්ට තමන්ගේ වත්තේ අලුත් නිර්මාණයක් ගොඩනගන්න. ඔහු මේ වන විට ඒ නිර්මාණය ගොඩනගලා අවසන් ආයිබුවන්ට. තමන්ගේ සම්පූර්ණම ඉඩමේ සම්පූර්ණම අවන්නලා ඇත්තෙම හරිම ලස්සනයි. හෙට අනිද්දා වෙනකොට ඔබටත් නවගත්තේකමට ගිහිල්ලා ආනන්දගේ මේ අපූරු නිවහනට ගොඩ වෙන්න පුළුවන්. ඔහු මෙම අපූරු නවාතැන් පොලේ ඔහු ප්‍රථමයෙන් කළ කාර්ය තමයි ඔහුට තියෙන උපතින් හිමි වෙලා තියෙන හිටිවන කවිය, හිටිවන කයිමඩුවක් පැවැත්වීම. වන්නියෙන් බිහිවෙච්ච හිටිවන කවියෙක් හැටියට ආනන්ද සරත් කුමාර මේ ප්‍රථම කාර්ය අපි තිරය පිටුපස YouTube නාලිකාව ඔස්සේ කටේගුරා ඔබට ගෙනෙන්නයි සූජානම. කොටස් වශයෙන් අපි මේ ගෙනෙනවා. දිගටම බලන්න ආයිබුවන්ට. එහෙනම් ඔන්න ආරාධනා කළා. තිරය පිටුපස ඔස්සේ කවි මඩුව නරඹමු. පොඩි හිමි වැඩලා සිටින කවි කිවි දියන් ඇත සාහිත රස මවන ලිංගතුකමින් අය අත ළඟ සිටින කවියෙන් පිළිගන්න මට අවසර දෙන්න. මිනිසුන් අතර හොඳ මිනිසුන් ඉපදීම එය යහ ගුණයක් යහ තින් පැවතීම ගුණදම් වලින් ඉතිරි ගිය හැමදාම පහනකි අම්මා සතුටකි මෙහි පැමිණීම සභාපතිතුමා මන්ත්‍රී නිලදරු පිරිස කළ ඇර යුමට ඇවදින් ඇත අද දවස කවි රස විඳින විට ඔබ ලබනා පහස තුටු වී ඉන්න හැම කෙනෙකුගේ අද මනස
හිතවත් කපිල මගේ ගුරුවර යකිය කවි එතුමා නිසත් මේ මොහොතේදී ලැබුවා සවි ඕනම සටනකට ආපසු නොයන දැවි සංවාදයේදී අර ගත හැකි මටත් අවි ඔහු කවි කිය හිටිවන කවෙන් නැගගෙන ඇතගිරි දල්ලේ ඔහු කවි කියන විට අදවත් තම හෙල්ලේ කවියන් ලෙසට අපි පොල් වගේ එක වල්ලේ අප්පොඩි යකින් පිළේ ගමු පතිර නැල්ලේ ගමනක් ගියත් යන්නේ කවි කියන්නේ තුන්සින් හෙළය ඔහු ගිනැසියන්ය නව ගැම්මක් ගත්තේ කවි පොත ලියන්ය වත්මන් කුමාරගම මේ ජය වීරයන්ය තුම්පත් රැළේ ඇතුලෙස සද්දන්ත කුලේ කවි මල් යවයි කවි මඩුවල පාලා බලේ එතුමා කවි යෙක්ය කවි ලොව ඉහළ පෙළේ ඇසලව පිළිගනිමු දැන් මේ රසික තලේ ආගම් ජාති කුල මල බේදෙන් තොර හැම කෙනෙකුටම මෙතනදී මම ඇරියා දුර ඔබ පැමිණිය නිසා මාලද සතුට දුර පිළිගමු මිගාරත් කවිමල් සුවඳ කර කවියෙන් සහ විරිදුවලින් හඬනන්වා පටනලාව විරිදු රබානක් අරගෙන පෙන්නයි අද කවි කලාව සරසවියගේ වරම දිනා පළඳාගෙන පැදි ගුලාව අතුලත් මෙහි පිළිගන්නට දැන් නැත මේ හරි වෙලාව නවගත් තේගමට ඇවදින් මහරැක කවුසිත්
කවිවලින් ලැබගන්න අභිෂේක ලන්තෑරුම රන් නැගගෙන උඩ පැලක අපි කවි කියමු එලි වෙනතුරු වෙන රැක එක එක්කෙනා තෝරාගෙන කවි කීම කාලය විසින් නැත දැන් නවතාලීම පැමිණිය ඔබව පිළිගෙන සතුටින් බොම කවි රස විඳිමු අපි හමුවෙමු හැමදාම සරසවි කුමාරිය උස්සා කරපින්නා මගේ පද වැල්වලට නිසි කවි රස දුන්නා කාටත් නැහින්නට අප්පොඩියක් ගෙන්නා මම සමු ගනිමි කපි ලෙට මුල සුන දුන්නා ආනන්ද මැති සඳ මිනිසෙකි රටට හරි හොඳ එතුමා පුද දෙන ලද මුල් අසුන පිළි ගනිමි සෙත මැද වන්නි හිටිවන කයු මඩුවේ තවත් වීඩියෝවක් ආයුබෝවන්ට මීළඟට තිරය පිටුපස ඔස්සේ